පුංචි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය මේ වාද්‍ය වුන්දිර නෙවෙයි ඔබට. රාජකීයයන් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයින්ද? රාජකීයන්ගේ කුංචනාදය ඇහුණාද? රාජකීයන් සැබවින්ම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයින්. ඒකට විවාදයක් නැහැ. සාගා එකෙන් ආරම්භ වී 2 3 4 5 මාවතේ ගමන් කර අද සාගා 5ට වැඩි යමක් රාජකීයන් එකතු පහදු කරා. සාගා 5ට වැඩි යමක් රාජකීයන් එකතු පහදු කරද්දී මේ ගමන් මගේ ආරම්භයේ සිට මේ වනතෙක් ගමන් කළ සමාජිකයන් බොහෝමයි. එක් සතුටට කාරණයක් තියෙනවා, එක් දුකට කාරණයක් තියෙනවා. කලින් කියන්න සතුටට කාරණේ. මේ රාජකීයන් දක්ෂයින් වගේම මේ වසර 5 පුරාටම ඔවුන් Tamanගේ හැකියාවන් පියවරෙන් පියවර වර්ධනය කරගනිමින් ඉදිරියට පැමිණියා. දුකට කාරණේ නම් වසර 5 පුරාවට රාජකීය කලාකත සරු කරන්නට ශක්තිය සැපවූ රාජකීයන් කිහිප දෙනෙක් අද මේ වේදිකාවෙන් සමුගන්නවා. ඒ තමන්ගේ පාසල් දිවියෙන් සමු ගැනීම නිසාවෙන්. එසේනම් රාජකීය සාගා කලාකෙත මාධූර්යයෙන් පුරවන්නට, සාගා කලාකෙත සරුසාර කරන්නට දායකත්වය දැක්වූ රාජකීය ගාන්ධර්වයාණනි වේදිකාවෙන් සමුගන්නට මත්තෙන් ආරාධනා කරනවා මේ සාගා වේදිකාවට ඔබ සැම සියලු දෙනාටම පිවිසෙන ලෙසට. සාමාන්‍යයෙන් වර්ණලාභීන් කියලා කියන්නේ ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් දක්ෂතා දක්වන්නන්ට අපි දෙන උද්‍යෝගිමත් ශක්තියක්. මේ රාජකීයන් වසර 5ක් පුරාවට සාගා සරුසාර කරන්නට, සාගා කලාකෙත ඔප්නංවන්නට දායකත්වය ශක්තිය සැපයුවා. අපි ආරම්භයේදී පුංචි පැතුමන් හිතේ පුරවගෙන ආවේ අනේ අපිට සාගා කොයිතරම් දුර ගෙනියන්න පුළුවන්ද කියලා. මන්දයත් වර්තමානය වෙන විට ලාංකේය සංගීත කලාවේ, ලංකේය පාසල් සංගීත ක්ෂේත්‍රයේ නියමුවන් බවට රාජකීයන් පත් වෙලා තියෙනවා. ඒ රාජකීයන් පාසල් සංගීත ක්ෂේත්‍රයේ නියමුවන් කළේ ඔබයි. ඔබට අවස්ථාව උදා වෙනවා ඔබේ පාසලේ සහෘද හිතතුන්ටත් මුළු මහත් ලාංකේය ජනතාවටත් ආචාර කරන්නට. බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ ආරම්භය හොඳ නම් අවසානය අනිවාර්යයෙන්ම ශක්තිමත් මල් පරදරන රුකක් වෙනවා නොඅනුමානයි. ඔවුන්ගේ ආරම්භය සාගා තුලින් ලැබුවා. ඔවුන් සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම යනවා. ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.